හාමුදුරුවෝ දැනට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායන් වහන්සේ වශයෙන් කටයුතු කරන්නේ සමාජ විවහාර කරන පරිදි කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සේවයට එකතු වෙන්නේ 1998 පෙබරවාරි මාස 5 වෙනිදා බෞද්ධ අධ්‍යයන අංශයේ බෞද්ධ දර්ශනය පිළිබඳව ආධුනික කතිකාචාර්යවරයෙක් හැටියට 1998 සිට විශ්වවිද්‍යාලයේ බොහෝ තනතුරු වලට මා පත් කරගෙන තිබුණා. මම පරිපාලනයත් එක්ක සම්බන්ධ වෙනවා. පළමු ශාලාධිපතීන් වහන්සේ හැටියට ශිෂ්‍ය උපදේශක අංශාධිපති බෞද්ධ අධ්‍යයන පීඨය ආරම්භ කරනකොට පළවෙනි පීඨාධිපතීන් වහන්සේ හැටියට අවුරුදු 9ක් එක දිගට සේවාව සිදු කළා. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යයන් වහන්සේ හැටියට කටයුතු කරපු තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විශ්‍රාම ගන්න වෙලාවේ එවකට අධ්‍යාපන ඇමතිවරයා හැටියට කටයුතු කරපු උසස් අධ්‍යාපන අමාත්‍ය සරත් අමනුගම අමාත්‍යතුමා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වැඩ බලන මහෝපාධ්‍යයන් වහන්සේ හැටියට මාව පත් කරනවා. එතෙන් සිට අවුරුදු 3යි මාස 6කට වැඩි කාලයක් විශ්වවිද්‍යාලයේ වැඩ බලන මහෝපාධ්‍යයන් වහන්සේ හැටියට මා කටයුතු කළා. මේ කාලය තුළ විශ්වවිද්‍යාලයේ මම හිතන්නේ ලියන 1300ක විතර ප්‍රමාණයක නව සංවර්ධන කටයුතු සිදු කළා. ඊට අමතරව විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය විශාල වශයෙන් වැඩි කරගන්න පුළුවන් වුණා. අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වර්ධිවල විජේසුමන් නායක හාමුදුරුවෝ මහෝපාධ්‍යාය තනතුරෙන් විශ්‍රාම ගැනීමත් එක්ක විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය තනතුර සඳහා ඉල්ලුම් කරලා අවුරුදු 3ක් මහෝපාධ්‍යාය ධූරයේ කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දෙවැනි වතාවටත් මහෝපාධ්‍යාය ධූරයේ සඳහා ඉල්ලුම් කළා. ඒ අනුව 2024 ජුනි මාසයේ 29 වෙනිදා සිට ඉදිරි වසර 3ක කාලය සඳහා මහෝපාධ්‍යාය ධූරයේ වැඩබාර අරගෙන දැන් මේ කාලය තුල ඒ කටයුතු සිද්ධ කරගෙන යන ලබන මම වැඩ බලන මහෝපාධ්‍යයන් වහන්සේ හැටියට කටයුතු කරන කාලේ ප්‍රධාන නිල 4ම වැඩ බලන නිල 4ක් තිබුණේ. හැබැයි එහෙම ස්ථිර තනතුරුපත් නොවිය තිබියදී විශ්වවිද්‍යාලයේ සංවර්ධනය පොඩ්ඩක්වත් අඩාල වෙන්නට ඉඩ නොදී විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයත් එකට එකතු කරගෙන ඒ කාර්යයන් ඉතාමත්ම ක්‍රියාශීලීව සහ වේගවත්ව කරන්නට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කළා. ඒකට මට විශ්වවිද්‍යාලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සහ කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන් ඒ වගේම අධ්‍යයන කාර්ය මණ්ඩලය මේ සියලු දෙනා දුන්න සහයෝගය අතිශයින්ම මේ වෙලාවේ අගය කරන්න ඕනේ. ඒ කාර්ය මණ්ඩලයේ සහයෝගය නොලැබුණා නම් මම හිතනවා මේ මට්ටමට විශ්වවිද්‍යාලය ගෙන එන්නට ඉඩ හැකියාවක් නැති වෙයි. ඒ අනුව දැන් වර්තමානයේ වෙනකොට විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය ගුණයෙන් ඉහළ තැනක රඳවා ගැනීමෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ බෞද්ධ විශ්වවිද්‍යාලයක් භික්ෂු විශ්වවිද්‍යාලයක් හැටියට සංවර්ධනය වෙන්නට ඕන කරන මූලික පසුබිම් නිර්මාණය වෙලා තියෙනවා. එනිසා විශ්වවිද්‍යාලයේ ඉදිරි අනාගතය පිළිබඳව හිතුවොත් සීලාචාර ඇවතුම් පැවතුම් ඇති ඒ වගේම ධර්ම විනය දෙකෙන් පොහොසත් භික්ෂුන් වහන්සේලා පිරිසක් නිර්මාණය කරන හොඳ තෝතැන්නක් බවට පත් කරගන්නට භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානයක් හැටියට පත් කරගන්නට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා තියෙනවා කියන එක ඉතාමත්ම සතුටෙන් මේ වෙලාවේ සඳහන් කරන්නට කැමතියි. භාෂා සංස්කෘතික අධ්‍යයන පීඨයේ භාෂා අධ්‍යයන අංශයේ සිංහල විෂය පිළිබඳව දේශක මහාචාර්ය කනමිති නාමහාමුදුරුවෝ 1998 පෙබරවාරි මාසයේ 5 වෙනි දින බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයට සිංහල විෂය පිළිබඳව ආධුනික කතිකාචාර්යවරයෙකු වශයෙන් තේරීපත් වුණා. එයින් පසුව 2005 වර්ෂයේදී බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ
සිංහල විෂය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දෙක තනතුරට පත් වුණා. ඉන්පසුව 2007 වර්ෂයේදී පශ්චාත් උපාධිය නැත්නම් මගේ ආචාර්ය උපාධිය සඳහා මම චීනයේ සිචුවාන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කළා. 2011 ආචාර්ය උපාධිය ලබාගෙන 2011ම නැවත ලංකාවට එල්ලා බුද්ධ ශ්‍රාවක වික්ෂු විශ්වවිද්‍යාලයේ වැඩභාර අරගෙන 2011 වර්ෂයේදීම භාෂා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන තනතුර සඳහා පත් වෙනවා. ඉන්පසුව මම මගේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා පෙළඹෙනවා. මහාචාර්ය තනතුර සඳහා මම 2015 ඉල්ලුම් කරනවා. එයම 2015 දෙසැම්බර් 31 සිංහල විෂය පිළිබඳව මහාචාර්ය තනතුරට පත් වෙනවා. ඒ වගේම 2020 භාෂා අධ්‍යයන අංශයේ සිංහල විෂය පිළිබඳව ප්‍රමුඛ මහාචාර්ය තනතුරට 2023 දෙසැම්බර් 31 සිංහල විෂය පිළිබඳවම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරට පත් වෙනවා. 2024ක් ගෙවන මේ මොහොතේ බුද්ධ ශ්‍රාවක වික්ෂු විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ලංකා වික්ෂු විශ්වවිද්‍යාලයේ පුරා වසර 25ක් සේවය සම්පූර්ණ කිරීම නිමිත්තෙන් පවත්වන මෙම ත්‍යාග ප්‍රදානය සඳහා සූදානම් වෙන අවස්ථාව වෙනකොට මම විශ්වවිද්‍යාලය වෙනුවෙන් සියලුම බල මණ්ඩලවල සමාජිකත්වයේ ධර්මයෙන් කටයුතු කරලා තියෙනවා. මේ හැම කටයුත්තක් සඳහාම මම මගේ උපරිම කැපකිරීමෙන් විශ්වවිද්‍යාලයේ දියුණුව වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය වෙනුවෙන් මම කටයුතු කරලා තියෙනවා. ඒ අතර අංශ ප්‍රධාන එවැගේ භාෂා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති වශයෙන් අවුරුදු 6ක කාලයකුත් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන නිලය නැත්නම් මහෝපාධ්‍යාය තනතුර සඳහා ඉල්ලීම් කරපු ඇතැම් අවස්ථාවල ඇතිවෙච්ච ගැටළු අවස්ථාවේදී මාස 9ක විතර කාලයක් මහෝපාධ්‍යාය ධුරයේ වැඩ බැලීම් කටයුතු සිදු කරලා තියෙනවා. එදා මෙදා කාලය තුල මගේ විශ්වවිද්‍යාලයේ ජීවිතයත් ඒ වගේම මගේ අධ්‍යාපන ජීවිතයත් සම්පූර්ණ කර ගැනීමට සාර්ථක කර ගැනීමට එවකට සිට මේ දක්වා අතිගරු මහෝපාධ්‍යාය නායක මහින්පාණන් වහන්සේලාගෙන් ලැබිච්ච සහයෝගය මේ අවස්ථාවේදී කෘතඥව සිහිපත් කරනවා. එදා මෙදා තුර ලේකකාධිකාරී වරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය මේ හැම කටයුත්තකදීම සහයෝගය දක්වලා තියෙනවා. ඒ කෘතවේදීව සිහිපත් කරනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම මගේ මෑණියන් වහන්සේ සිහිපත් කරනවා. මේ ගමනේ එමට මගේ අම්මගෙන් මට පුදුම ආශිර්වාදයක් ලැබුණා. එතුමියත් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. මගේ ඒකායන බලාපොරොත්තුව විශ්‍රාම කරගන්න මේ විශ්වවිද්‍යාලයේ අභිසංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම. DHP චන්දන ප්‍රසාද් මම 1993 නවම්බර් 17 වෙනි දින තමයි අනුරාධපුරයට ආවේ. බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ සේවයට නවම්බර් 18 වෙනි දින වැඩ බාරගත්තා. ඒවකට අපේ නිසිබල්ලාදී වශයෙන් වැඩ සිටියේ අතුරාවේ ගරු චන්දසිරි නායක මහින්පාණන් වහන්සේ. වින්ටර් සිකියුරිටි කෙනෙක් වශයෙන් තමයි පැමිණියේ. නමුත් ඒ තනතුර ඒකට ස්ථාපිත වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ උපස්ථායක වශයෙන් දීර්ඝ කාලයක් සේවය කරා. පස්සේ නැවත දුරකථන ගැටළු පිළිගැනීමේ තනතුර දක්වා ඇවිල්ලා මේ දක්වා වසර 30ක සේවා කාලයේ සේවය කරමින් පවතිනවා. තනතුර වෙනස් වීමත් සමග 2007 ඉඳලා මම ස්ථිර වශයෙන් පිළිගැනීමේ නිලධාරී දුරකථන ගැටළු වශයෙන් සේවය ස්ථිර වුණා. දැන් නියෝජ්‍ය ලේකාධිකාරී තුමා යටතේ තමයි පාලනාංශයේ සේවය කරන්නේ. ඒ වගේම මේ සිද්ධාල වසර 30ක සේවා කාලයේ මට සෑහෙන මගේ ජීවිතේ පිටුවහලක් වුණා. මේ පිනක් ලෙස මම සැලකනවා. මේ වගේ සිද්ධාලක සේවය කරන්න ලැබීමත් ඉතා භාග්‍යයට සැලකනවා. සෑම දිනකටම මම හෘදයාංගම ස්තුති පිරිනමනවා.
අම්පේරි ගෝරලගේ ඉන්ටර්න්ෂිප් දැනට ධර්ම තනතුර ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික සහකාර විභාගාංශය තමයි වැඩ කරන්නේ. මට ඉස්සෙල්ලම 1993 ලැබෙන්නේ උපස්ථායක කම් කරු තනතුර. 2001 අභ්‍යන්තර විභාගයේ ලියලා ලිපිකරු ශ්‍රේණියට මම ඇතුළත් වෙනවා. එදා සිට මේ දක්වා මම ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික සහකාර තනතුර දක්වා සේවය කරනවා. මගේ සේවා කාලය දැන් අවුරුදු 31ක් වෙනවා. විශ්වවිද්‍යාලයේ මට ලැබුණු ප්‍රයෝජන කොට ඒ කියන්නේ මම අද මේ ජීවත් වෙලා ඉන්නවා නම් මගේ වැඩිම කාලයක් ජීවත් වෙනවා නම් මේ විශ්වවිද්‍යාලයේ තමයි. ඒක ඉස්සර කොටි ගහන යුගයේ තමයි අපි ඇතුළත් වෙන්නේ. ඒ කාල සීමාව තුළ අපි උදේ 5ට තමයි වැඩ පටන් ගන්නේ. යතුරු ගේන්න තියෙන්නේ පොලිසියට ගිහින්. යතුරු අරගෙන පෝස්ට් ඔෆිස් එකෙන් ලිපි මල්ලත් අරගෙන තමයි ඒ දවස්වල පැරණි විශ්වවිද්‍යාලයේ සියලුම උද්‍යාන නඩත්තු කෙරුවේ අපි අතින්. මම චන්දන උකුණයිදී කියන අය අතරින් තමයි අපි මේ විශ්වවිද්‍යාල උද්‍යාන නඩත්තු කරුවේ. අද පැරණි විශ්වවිද්‍යාලයේ දකින්න ගස්කොළන් දකින්නකොට බුදුම සතුටකින් තමයි අපි ජීවත් වෙන්නේ. ඒකින්ද මේ විශ්වවිද්‍යාලයට අපි ණය ගැති. ඒ ආభాෂය තුලින් තමයි අපි මේ නිර්මාණය වුනේ.